මම ඔන්න ආටපිටි වලින් අද හදනවා තෝසා. සමහර කෙනා තෝසේ, සමහර කෙනා දෝසා. දැන් මම මේ වීදුරු ලොකු බෝල් එකකට දාන්නේ. ඕගොල්ලෝ ගෙදර මේවා නැත්තම් මේක හදන්න නැතුව ඉන්න බෑ. මම මේක දාගන්නේ ඕගොල්ලන්ට පේන්න නිසා. තෙල් ටික දාගත්තා, ලුණු ටික දාගත්තා, dry ingredients ටික මෙන්න මේ විදිහට mix කරගත්තා. නියම ක්‍රමය අනුව සූප වේදීන් මේක පාවිච්චි කරන්න මෙන්න මේ ආකාරයට. මම නම් left hand නේ. ඔයා right hand නම් මෙහෙම කරන්න පුළුවන්. මම left hand හින්දා මෙන්න මේ විදිහට mix කරගන්නේ. මේ බලන්න මේක කරකවන ගමන් මෙහෙම mix කරගන්න පුළුවන්. මීට වැඩිය කුකරි කරන්න ලේසි ක්‍රමයක් තියෙනවා නම් මටත් කියලා දෙන්නකෝ. මේ තරම් ලේසි දේවල් කොහෙද තියෙන්නේ? ආසයි. දැන් මොනවද මේකේ තියෙන්නේ? විජය ආටපිටි, ඒ වගේම ලුණු තියෙනවා. ඒ වගේම තෙල් චුට්ටක් දැම්මා. තෙල් වෙනුවට මම කිව්වා බට දාන්න පුළුවන්. ඊට පස්සේ අපි දාගත්ත වතුර පදමට ඊට පස්සේ කහ කුරු ටිකක් දාලා කහ පාටට ලස්සන කරගත්තා. මේ ලුණු ගෙඩිය මම ස්ලයිස් කරන්නේ නැහැ. ඔන්න බලන්න ලුණු චොප් කරන ක්‍රමය. ලුණු චොප් කරන ක්‍රමය ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම්. ලුණු ගෙඩිය ගත්තා මෙන්න මේ විදිහට වෙන් කරගත්තා. ඊට පස්සේ මේ පිහියේ තුඩෙන් මම මේක වෙන් වෙන්නේ නැතුව යන්න මෙන්න මෙහෙම ඉරි ගහ ගන්නවා. ලුණු ටික අපූර්වට බැදෙනවා. රන්වන් පැහැ වෙනකම් බැද ගන්න ඕන. අපේ අම්මලා අවුමිරිස් ලියනවා. කොස් ලියනවා. අවුමිරිස් ලියනවා. එහෙමත් කියනවා නේද? අබ ටික ලස්සනට පුපුරන් එනකොට මෙන්න මේ විදිහට මිශ්‍ර කරනවා. මේ බලන්න පට්ට ගාලා ආන්න සද්දේ. අර උගුරේ ඉන්න ශුද්‍ර පාණියට දැනිලා කිව්වේ නැත්තම් එහෙම ඒක හොඳ නෑ. ඒ ගතියට එනවා. මොකද්ද මේකට කියන්නේ අපි? ලේඩල් එක. thickness එක මෙන්න මේ ගානට තියෙනවනේ. මේ බලන්න. ඕ මේකට අපි කියන්නේ මොකක්ද දන්නවද? coating consistency. coating කියලා කියන්නේ ඇඟිල්ල දාපුවම ඇඟිල්ල මෙහෙම වැහෙන්න ඕන. අතේ කෝට් නෙමෙයි මේක ඇඟිල්ල කෝට්. ලස්සන තෝසයක මේ බලන්නකෝ. ආසයි. ගෙදරට අපූර්වට කන්නටත් මේ වගේ දේවල් හදලා බලලා අපිටත් කියන්න අපි තව අලුත් විදිහට මේක වෙනස් විදිහකට හදන ක්‍රමයකොත් අපි කියලා දෙන්නම්. ලේසි ආසයි. cook with don කියන්නේ නිකන් නෙමෙයි මරුණේතින්. හහා